ආයුබෝවන් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු මීගොඩ දන්සලක් අසල සිදුවුණු රියානතුරෙන් මියගිය 6 දෙනා ගැන සහ රියපැද වූ ගරාජ් සේවකයාගේ පැටිකිරිය ගැන. මීගොඩ හයිලෙවල් මාර්ගයේ පැවති රොටී දන්සලක් අසල රැඳී සිටි පිරිසක් වෙත ඊයේ මධ්‍යම රාත්‍රියට ආසන්නයේදී කැබ් රථයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 7 දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. බීමත් රියදුරෙකු විසින් පදවන ලද මෙම කැබ් රථය පිරිස යට කරමින් ධාවනය කර ඇති අතර මෙම ඛේදවාචකය සිදුව ඇත්තේ රාත්‍රී 11:54 පමණ බව වාර්තා වෙනවා. මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් පිරිස වෙසක් සිරි නැරඹීම සඳහා පැමිණි අය වන අතර ඔවුන් දන්සල් අසල දිගු වේලාවක් පොලිමේ රැඳී සිට ඇත. ඔවුන් දන්සල ආසන්නයේටම පැමිණෙන විට රොටී අවසන් වී ඇති බැවින් ඉතිරිව ඇති පිටිවලින් තවත් රොටී කිහිපයක් සකසා දෙන තෙක් මද වේලාවක් රැඳී සිටින ලෙස සංවිධායකින් ඔවුන්ට දැනුම් දී තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ ඔවුන් ලෙස දන්සල අසල රැඳී සිටිමින් සිටි අවස්ථාවේදීය. අනතුර සිදු කළ රියදුරා පිළියන්දල ප්‍රදේශයේ පදිංචි ගරාජ් සේවකයෙකු බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඔහු බීමතින් රිය පදවා මෙම අනතුර සිදු කර ඇති අතර අනතුරින් පසුව වාහනය නොනවත්වා ධාවනය කර එය අතරමඟ දමා පලා ගොස් තිබේ. කෙසේ වෙතත් දැඩි පරිශ්‍රමයකින් අනතුරුව සැකකාර රියදුරා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත. රථවාහන පාලන හා මාර්ගාරක්ෂාව බාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී තහවුරු කරේ මෙම රියදුරාට වළංගු රියදුරු බලපත්‍රයක් නොමැති බවත් කැබ් රථයේ ආදායම් බලපත්‍රය ඇතුළු ලියකියවිලිද කල්ලිකුත් වී ඇති බවත්ය. මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් රියදුරා වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමෙන් පසු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔහු බීමතින් රිය පදවා පුද්ගලයන් යටකර පලා ගොස් ඇති බැවින් ඔහුට එරෙහිව මිනිමැරුම් චෝදනා ඇතුළු අපරාධ නීතිය යටතේ ගොනු කළ හැකි උපරිම චෝදනා ඉදිරිපත් කිරීමට පොලිසියේ අවධානය යොමු ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය. තවද අනතුර සිදුවන අවස්ථාවේදී කැබ් රථයේ හිමිකරුද එහි ගමන් කර ඇති බවත් ඔහුද අනතුරින් පසු රථයෙන් බැස පලා ගොස් ඇති බැවින් ඔහුට එරෙහිවද නීතිමය පියවර ගන්නා බවත් පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. ඉතින් මියගිය 6 දෙනාට නිවන් සුව ලැබේවා. මේ ගැන ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන් යන්න පුළුවන්. ඒ වගේම අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකටත් like එකක් දාන්න යන්න අමතක කරන්න එපා.